හායි ළමයි කොහොමද ඉතින් අපි තෙම එකකින් ඕඩර් එකක් දැම්මා. ඒක ඇවිත් තියෙන්නේ. අපි බලමු මොනවාද අපි දාලා තියෙන්නේ කියලා. ගොඩක් අය වීඩියෝස් දාලා තිබ්බා තෙම එකේ බඩු ගොඩක් ගණන් අඩුයි කියලා. ඉතින් අපිටත් ඕඩර් එකක් දාලා බලන්න හිතුණා. අපි ඕඩර් එක දැම්මේ මාර්තු 13 වෙනිදා. ඉතින් අද අප්‍රේල් 1 වෙනිදා. අද තමයි අපිට ඕඩර් එක හම්බ වුණේ. තෙම එකේ තිබුණ high power LED flash light එක. මං හිතන්නේ ඒක රුපියල් 1170ක් වගේ වුණා. flash light එක නම් මම දාපු එකක් නෙවෙයි. මේක ඩිලාන් එයාට දාපු එක. මේක සයිඩ් එකේ light එකක් තියෙනවා. ෆ්‍රන්ට් එකේ light එක තුන් විදිහකට දාන්න පුළුවන්. ලොකු එළියක් එන්න දාන්න පුළුවන්. සාමාන්‍ය එළියක් එන්න දාන්න පුළුවන්. ආයි නිවි පත්තු වෙන්න දාන්න පුළුවන්. ඉතින් මට නම් ෆ්ලෑෂ් ලයිට් එක මේ ප්‍රයිස් එකට අවුලක් නැහැ. ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දැම්මේ චූටි අයිටම් ටිකක්. මේකේ කොණ්ඩු බෝල් 5ක් තියෙනවා. එකම කලර් එක ඩිසයින් 5කින්. මේකේ කලර්ස් 3ක් තිබ්බා. බ්ලැක් එකයි, බ්‍රවුන් එකයි, පින්ක් එකයි. මම බ්ලැක් කලර් එක තමයි ඕඩර් කරේ. මේ ටික මම හිතුවට වඩා හොඳට තිබුණා. මොකද මං හිතුවේ ෆොටෝ එකේ වගේ නැතුව ලෝ ක්වොලිටි එකකින් ඇති කියලා. ඉතින් ඒක එහෙම වුණා. හිතුවටත් වඩා හොඳට ඒ ටික තිබුණා. මේකේ තියෙන්නේ ඉයරින්ග්ස් දෙකක්. බටර්ෆ්ලයි ඉයරින්ග් දෙකක්. බ්ලැක් කලර් එකයි පින්ක් කලර් එකයි. ආයෙ මම දැම්මා බ්ලැක් කලර් එකේ heart shape ඉයරින්ග් එකක්. ඒත් එක්කම දැම්මා gold color butterfly ඉයරින්ග් එකක්. මේ තියෙන්නේ මේ දෙක. මේක තියෙන්නේ එකම ජාතියේ ඉයරින්ග්ස් දෙකක්. එකක් සිල්වර් කලර් අනිත් එක ගෝල්ඩ් කලර්. ආයෙ මම දැම්ම හෑන්ඩ් බෑන්ඩ් එකක්. මේ තියෙන මේක. මෙතන තිබ්බා පර්පල් කලර් එකයි, පින්ක් කලර් එකයි, බ්ලූ කලර් එකයි. මම ගත්තේ බ්ලූ කලර්. මේ තියෙන්නේ මම ආසම ඉයරින්ග් එක. මේකේ තව සිල්වර් කලර් එක තිබ්බා. ඒ වුණාට මම දැම්මේ බ්ලැක් කලර් එක. ඉන්නකෝ අපි මේක try out කරලා බලමු. මේක දැම්මම කොහොමද කියලා. ඔයාලම බලලා කියන්නකෝ. ගොඩක් අය තෙම ඇප් එක රෙකමන්ඩ් කරලා තිබුණත් මම තෙම ඇප් එක රෙකමන්ඩ් කරන්න යන්නේ නැහැ. මොකද මගේ පාර්සල් එක මට හම්බ වෙන්න ගොඩක් පරක්කු වුණා. කුරියර් සර්විස් එක මොකද්ද කියලා හොයාගෙන මම කුරියර් සර්විස් එකට ගිහිල්ලා තමයි පාර්සල් එක ගත්තේ. මාර විට මම ගිහින් ගත්තේ නැත්තම් මට මේ පාර්සල් එක හම්බ නොවෙන්න තිබ්බා. ඔයාලත් තෙම ඇප් එකෙන් ඕඩර්ස් දානවා නම් ටිකක් හොයලා බලලා දාන්න. මේක මට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. මෑතකදී ඉඳලා කීප දෙනෙකුටම මේ දේ වෙලා තියෙනවා. ඉස්සරහට මේ වගේ තවත් වීඩියෝස් අරන් එන්නම්. channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා තියාගන්න. ගිහින් එන්නම් bye.